ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් නැති කියලා මං හිතනවා. අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් ඔයා මගේ වීඩියෝ බලන්නේ මාව සබ්ස්ක්‍රයිබ් නොකරනම් ආදරෙන් මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. අද අප්‍රේල් 13 පරණ අවුරුද්ද දවස. ඉතින් අද හැමෝටම වැඩ ගොඩාක් තියෙන දවසක්. අපිටත් එහෙමයි. මොකද හෙට අලුත් අවුරුද්ද නිසා. ඉතින් මාත් උදේම නැගිටලා මූණ හැම ඉක්මනට සෝදගත්තා. අද දවසේ තියෙන වැඩ ටික ඉක්මනට කරලා ඉවර කරන්න ඕන නිසා. මං එද්දි නංගි මිදුලතු ගානවා. ඉතින් යාට ඒ වැඩේ කරන්න දීලා මං ආවා හාල් පෙඟෙන්න දාන්න. මොකද අද අපි කොකිස් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. හාල් කෝප්ප 4ක් විතර අරගෙන 3-4 පාරක් හොඳට සෝදගත්තා. සෝදගෙන ඉවර වෙලා ආපහු හොඳ වතුර දාලා පැය 2-3ක් වහලා තිබුණා හොඳට පෙඟෙන්න. නංගි මමයි තමයි අද කොකිස් හදන්නේ. ඉතින් අපි දෙන්න තනියම කොකිස් හදන පළවෙනි පාර. අපි බලමු කොකිස් ලස්සනට හැදෙයිද කියලා. මේ පාර අපි ලොකුවට අවුරුදු සමරන්නේ මොකද හස්බන්ඩ්ුත් නිමාඩු නැහැ. හස්බන්ඩ්ගේ අම්මත් ගෙදර නැහැ. ඒ නිසා අපි සාමාන්‍ය විදිහට චාරිත්‍ර ටික එකත්‍රික කරලා අවුරුදු සමරන්න තමයි හිතාගෙන ඉන්නේ. හාල් ටිකත් ඒ විදිහට පෙගෙන්න දාලා ඊට පස්සේ මං කරේ ගම්මිරිස් ටිකක් අරගෙන හොඳට සෝදලා අවුවට දාගත්ත වේලෙන්න. මොකද කුඩු කරගන්න ඕනි ගම්මිරිස් ටිකක්. ගම්මිරිස් කුඩු ඉවරයි. ඉතින් ගම්මිරිස් ටිකක් ඔය විදිහට අරගෙන ඒකත් දෙපාරක් තුන් පාරක් හොඳට සෝදගෙන අවුවෙන් දාගත්ත වේලෙන්න. අද නම් ලොකුවට අවුවකුත් නැහැ. සැරින් සැරේට පින්නක් වගේ යනවා. ගම්මිරිස් සෝදගත්තට වේල ගන්න පුළුවන් වේද දන්නේ නැහැ. ඇත්තටම ඊයේ කරන්න අමතක වුණා. ඒකයි අද ඉක්මනට සෝදලා අවුවට දාගන්න හදන්නේ වේලෙන්න. තුන පහේ කොටා ගන්න ඕනි කරන දේවල් ටිකක් ඊයේ සෝදලා අවුවෙන් තිබ්බා වේලෙන්න. ඊයේ හරියට වේලිලා නැහැ. ඒ නිසා අදත් අවුවෙන් තියන්න උනා වේලෙන්න. අද නම් හරියට හොඳට වේලලා තුන පහේ කොටා ගන්න ඕනි. ඒ වැඩ ටික නම් ඉවරයි. දැන් තියෙන ඉතින් ලොකෝ වැඩේ උදේට උයන එක. උදේට කියන්නේ මං හිතුවා අත දවල්ට කොකිස් හදන නිසා උදේටයි දවල්ටයි දෙකටම එකවරම උයා ගන්නවා කියලා. අද උයන්නේ මාළු මිරිස් පොරවලා තෙල් දාලා බීට් කිරට හදලා පපටම් බදිනවා. ඉතින් මේ වගේ මාළු මිරිස් ඇදිලා තිබුණා ගෙදර හිටවලා තිබ්බ පැලවලම. ඉතින් ඒ වගේම පැහිච්ච කරල් අද 3 දිනයි උදේට කන්න ඉන්නේ. ඉතින් ඒ නිසා මම පැහිච්ච කරල් වලින් මාළු මිරිස් කරල් 3ක් කඩා ගත්තා. පැහිලා නෑ. ඇත්තටම ලා කරල් තාම ඉතින් ආසාවට හදලා කන්න ඕන නිසා කරල් පැහිච්ච වගේ 3ක් බලලා කඩා ගත්තා. බීට් තැම්බෙන ටිකක් වෙලා යන නිසා ඉතින් මම මුලින්ම බීට් එක තමයි ඉව්වේ. මිටි කිරි දාලා එක සැරේම ලිපෙන් තිබ්බ තැම්බෙන්න. බීට් එක තැම්බෙනකම් මට පුළුවන් ඉතිරි ඕනි කරන දේවල් ටික හදාගන්න. මාළු මිරිස් එකට ඕනි කරන දේවල් එහෙම. ඒ අතරතුර මම බත් එකක් දෙන්න රයිස් කුකර් එකකින් තිබ්බා. මාළු මිරිස් කරල් 3ක් ඔය විදිහට අරගෙන මැද තියෙන ඇට ටික අයින් කරලා සෝදලා අරගත්තා. මාළු මිරිස් එක පුරවලා තෙල් දාන බදින්න තමයි හදන්නේ. මාළු මිරිස් කරල් පුරව ගන්න මම හදාගත්තේ මේ වගේ තම්බපු බිත්තර පොඩි කරලා ලුණු ගම්මිරිස් කුඩු ලුණු හැම දාලා තෙල් දාගත්තා. ඒ අතරතුර බීට් එකත් හොඳටම කී ටික හිඳිලා තැම්බිලා තියෙන්නේ. තව පොඩ්ඩක් තිබ්බනම් හොඳටම ඇති. මාළු මිරිස් කරල පුරව ගන්න හදපු බැදුම ගොඩක් ඉතිරි වුණා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ ක්‍රීම් එකකට බිස්කට් තිබ්බා ගෙදර ගෙනාපුවා. ඉතින් ඒ වැතුරට දාලා බිස්කට් දෙකක් එකට කරලා මේ විදිහට කෑවා. ඉතින් ඒක හරිම රසයි. එහෙම කන්න පුළුවන්. ඉතින් උයන අතරතුරේ ඒකත් හදලා කෑවා. දැන් නම් ඉතින් උදේට උයලා කාලා හැමත් ඉවරයි. ඊට පස්සේ මං කරේ උදේම පෙඟෙන්න දාගත්ත හාල් ටික දැන් පෙඟිලා තියෙන්නේ. ඉතින් ඒ ටිකේ වතුර පෙරෙන්න භාජනයකට දාලා තියලා ඊට පස්සේ මේ වගේ පත්තරයක් කරලා ආපහු තුනී කරගත්ත වතුර ටික තෙත බේරෙන්න. පැය භාගයක් විතර ඒ විදිහට තෙත ගතිය අඩු වෙන්න තියලා ඊට පස්සේ ඉතින් හාල් ටික පිටි කරගන්න ඕනේ. හාල් ටික පිටි කරගන්න ගෙදරින් නෙමෙයි මෝලෙට අරන් ගිහිල්ලා. හාල් ටික පිටි කරලා ගෙනාවට පස්සේ තියෙන ඉතින් කොකිස් හදන වැඩේ පටන් ගන්න. දැන් නම් වෙලාව දවල් 11:00ට 12ට විතර. ඉතින් කොකිස් ටික හදාගන්නත් තා වෙලාව තියෙනවා.
මේ තියෙන අපේ කුස්සිය පැත්තේ තියෙන ජම්බු ගහ. මේ පාර කලින් පාරට වඩා ගෙඩි ගොඩක් ඇදිලා ගහ පුරාම අපිට කාලි ඉවර කරන්නත් බැරි තරමට සත්තුන්ට කාලි ඉවර කරන්නත් බැරි තරමට ගෙඩි ගොඩක් හැදිලා. ඇත්තටම ගහේ ගෙඩි තියෙනවටත් වඩා ගෙඩි ගොඩක් බිම වැටිලා. පොඩි හුළඟටත් ගෙඩි වැටෙනවා බිමට. මේ වෙලාවේ නම් අපි ජම්බු ගෙඩියක් කඩලා මිරිස් කුඩු ලුණු කුඩු එහෙම දාලා කෑවා. ඇත්තටම ගහේ පාට තියෙනව තමයි කඩන්න පුළුවන්. උඩ තියෙනව නම් කඩන්න බෑ. ගහට නගින්නත් බෑ. කඩන්න අමාරුයි. බිමට වැටෙනම තැලෙනවා. ඊට පස්සේ ඉතින් තාත්තා මෝල්ඩ් එකේ පී ටිකක් කොටලා ගෙනල්ලා දුන්නා. දැන් තියෙන ඉතින් කොකිස් ටික හදාගන්න මිශ්‍රණෙත් හදාගෙන ඔක්කොම ටික හදලා ඉවරයි. ඊට පස්සේ එළියේ මඩුවේ මේ වගේ ලිපක් හදාගෙන පොඩි තාච්චියක් තිබ්බ ලිපෙන් රත් වෙන්න. නංගි මායි තමයි ඉතින් අද කොකිස් හදන්නේ. ඉතින් තාච්චිය විදිහට රත් වෙන්න තියලා රත් වුණාට පස්සේ තෙල් දාගත්තා. මුලින්ම කරපිංච බෙද ගන්න ඕනේ මේ පිටි මිශ්‍රණයට දාගන්න. කරපිංච බෙදලා කුඩු කරලා දාගත්තම කොකිස් රසයි. ඉතින් අපි මේ විදිහට තමයි අද හදන්නේ කරපිංචක් දාලා. කරපිංච ටික මේ විදිහට බෙදලා කුඩු කරලා දාගන්න ඕන මිශ්‍රණයට. ඊට පස්සේ ඉතින් හිමීට කොකිස් ටික බදින්න පටන් ගත්තා. ඇත්තටම මුලදී නම් චුට්ටක් ගැලවුන්නේ නැහැ. ඊට පස්සේ බිත්තරයක් එහෙම දාලා හදන්න පටන් ගත්තා. අවුලක් වුණේ නැහැ. අපි දැන් හොඳට හැදුවා කොකිස් ටික. ඉතින් මේ විදිහට තමයි අපි කොකිස් හැදුවේ. පිටි මිශ්‍රණය ටිකක් වැඩිපුර තිබ්බ නිසා කොකිස් ටික හදලා ඉවර වෙද්දි ටිකක් හවස් වුණා. ඉතින් ඊට පස්සේ ආයෙ මොකුත් වීඩියෝ ගත්තේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක නම් මෙතනින් ඉවරයි. හෙට උදා වෙන අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඉතින් මාව subscribe කරලා නැත්නම් ආදරෙන් මතක් කරනවා මාව subscribe කරන්න කියලා.